අනන්ත වූ බුදුගුණ බලය හමුවේ. මිසදිටු මානය බිඳ වැටුණු වගයි. මීට වසර 2600කට පෙර දඹදිව සැවත්නුවර ගණ්ඩම්බ රුක මුලදී සිදු වූ දෙව්මිනිසුන් මවිත කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් යමක මහා ප්‍රාතිහාරය ඇසුරෙන් නිර්මිත මෙම සිනමා සිත්තම සකල ලෝකවාසීන්ට ශ්‍රද්ධාව පිණිසත් ධර්ම අවබෝධය පිණිසත් උපහාරයක්ම වේවා. සාදු සාදු සාදු. මේ ලෝකයේ රහතන් වහන්සේලා ඉන්නවා නම් රිද්ධියෙන් අහසින් ඇවිත් මේ පාත්‍රය ගනිත්වා. එසේ නොහැකිනම් රහතුන් නැටයි මා පිළිගණ්ඩවා. එවැත්නී භාරද්වාජ අර සිටුවරයාගේ අභියෝගය ඇසුනාද? ඔහු සිතන්නේ මේ ලෝකයේ රහතන් වහන්සේලා නැත කියයි. ශාසනයට නිගරුවන මේ මිත්‍යාව දුරු කළ යුතුයි. එසේය මුගලන් හිමියනි. රිද්ධිමතුන් අතර අග්‍ර වූ ඔබ වහන්සේට එය ඊතා පහසුවෙන් කළ හැකි. වැඩම කර ඒ පාත්‍රය ලබා ගන්න. එවත්නී භාරද්වාජ ඔබ වහන්සේම ගොස් ඒ පාත්‍රය ලබා ගන්න. ශාසනයේ ගෞරවය රකින්න. අවසරයි ස්වාමීනි. ඔබ වහන්සේගේ නියමය පරිදි මම එය කරන්නම්. අහෝ පිණ්ඩෝල හිමියනි, ඔබ වහන්සේගේ රිද්ධි බලය අසිරිමත්. පිණ්ඩෝල ලාභ සත්කාර උදෙසා රිද්ධි ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන්ට සුදුසු නොවේ. බුදුන්ට දැන් පෙළහර පාන්න බැහැ. අපි සැවැත් නුවර සියලුම අඹ ගස් පාපා දමමු. ස්වාමිනී, ඔබ වහන්සේ පැන වූ නීතිය ඔබ වහන්සේටත් අදාළ වේද? මහරජ, මම බුදු කෙනෙක් ලෙස අවශ්‍ය නම් පෙළහර පාමි. එකවර ගිනිදහරා සහ ජලදහරා විහිදුවමින් යමක මහා ප්‍රාතිහාර්ය පෑසේක. එවිට අහසින් පොක්කර නම් වූ අසිරිමත් වර්ෂාවක් ඇදහෙළුණි. තෙමෙන්නට සිත් වූ අය පමණක් තෙමුණාහ. තෙමෙන්නට අකමැති වූ අයගේ කයක්වත් දිය බිඳකින් ස්පර්ශ නොවිය. ඉන්පසු බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කළහා. අප ගන්නා පාඩම. එදා අහසින් වැටුණු ඒ අසිරිමත් පොක්කර වර්ෂාව තෙමෙන්නට කැමති අය පමණක් තෙමාලීය. තෙමෙන්නට අකමැති වූ කිසිවෙකුගේ කයක් ස්පර්ශ කිරීමට ඒ දියබිඳු සමත් වූයේ නැත. දහම් වැස්ස දේශේමය. බුදුරජාණන් වහන්සේගේ සිරිසත් ධර්මය ලොව පුරා කොතරම් පැතිර තිබුණත් එයින් සැනසීම ලැබෙන්නේ සිත විවෘත කරගෙන සත්‍ය සොයන අයට පමණි. මිසදිටු මානය අතහැර නිහතමානීව දහම් වැස්සට තෙමෙන්නට ඔබේ හදවතත් විවෘත කරගන්න. එවිට ඒ සිහිලස ඔබේ ජීවිතයම නිවා සනසනු ඇත. තෙරුවන් සරණයි.
ස්මාර්ට් වීඩියෝ AI RMKKB. මෙම නිර්මාණය හුදු ධර්මදානය පිණිසම පමණි.